මොකද්ද මේ වචනේ? අහනකොට නම් මාර ගාම්භීර වචනයක්. මේ අලුත් දෙයක්. මේ අපේ ලංකාව ගැන. ඔබයි මගේ මේ ඉන්න සේනකගේ අපි පුදුම ලංකාව. ඒ ගැන තමයි අපි මේ කතා කරන්න යන්නේ. ඉතින් මේක ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා. අපි මේක අහලා බලමු සේනකගෙන්. සේනක තමයි මේකේ පිටිපස්සේ නම් මුළු ඔක්කොම හැන්ඩල් කරන්නේ. මේ සේනක දඹුවින්න. සේනක මොකද්ද මේ ප්‍රයාණය කියලා කියන්නේ? ප්‍රයාණය කියන වචනේ තේරුම නම් වැදගත් දෙයක් සඳහා යන තමයි. දැන් වැදගත් ගමනක් යන්න අපට නියම වෙලා තියෙනවා. අපට කියලා කියන්නේ නමස්තේ වශයෙන් ගත්තාම ලංකාවට. ඒකට හේතුව තමයි අපි දැන් දන්නා කාලේ ඉඳලම දියුණු වෙමින් පවතින රටක්. ඔව් අපි ඉස්කෝලේ යනකොටත් හැමදාම අපිට ඉගැන්වුවේ ලංකාව දියුණු වෙන රටක්. එතකොට දැන් පරම්පරා ගානක් අපි දියුණු වෙමින් පවතින රටක් විදිහට තමයි ලේබල් එක ඇදවිලා තියෙන්නේ. දැන් එච්චර පරම්පරා ගානක් ගිහිල්ලත් දියුණු වෙමින් පවතින රටක් කියන එකෙන් පොඩි හැඟීමක් එනවා අපි කවදාවත් දියුණු වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ දියුණු වීම නිකන් සිහිනයක් විතරයි. ඒ නිසා අපි සිහිනයක් නිර්මාණය කරා. ඒකට ප්‍රතිවිරුද්ධව. පොඩක් ඉවසන්න. අපි මුලින් ඉඳන් අහලා බලමු මොකද්ද මේ සිහිනය? මොකද්ද මේ නිර්මාණය කරපු සිහිනය කියලා? මම හිතන්නේ මේ මුළු ලංකාවටම. ඔව් පැහැදිලි. ඒ කියන්නේ අපි සිහින දැක්කේ නැත්නම් ඒක සැබෑ කරගන්නත් අපිට බෑ. අපි සිහින දකින්න තරම් අපිට ධෛර්යයක් එළියක් අපි ගාව අපි වර්ධනය කරගන්න ඕන, ගොඩනගා ගන්න ඕන. ඒ නිසා හුඟක් දුර නැති, හුඟක් ළඟ නැති ළඟා කර ගැනීම යථාර්ථයක් විදිහට දකින්න පුළුවන් ඉලක්කයක් තමයි අපි සිහිනයක් විදිහට ගොඩනගා ගන්න ඕනේ. ඒ සිහිනය එක මගේ හිතේ තිබුණාට ඔයාගේ හිතේ තිබුණාට 10-12 දෙනෙක්ගේ හිතේ තිබුණාට වැඩක් නැහැ. ඒක මුළු රටේම සිහිනය බවට අපිට පත් කරගන්න පුළුවන් නම් තමයි ඒක සැබෑ කරගන්න. අපි හැමෝටම එකතු වෙලා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේක සත්‍ය සිහිනය. සත්‍යයක් විය යුතු සිහිනයක්. සත්‍යයක් කරගත යුතු සිහිනයක්. ඒ නිසා ඔයාට මම ඉතිහාසය පොඩ්ඩක් කිව්වොත් 2021 ජනවාරි මාසේ අපි කීප දෙනෙක් එකතු වෙනවා. මූර්තිවේදීන් එතකොට විවිධ විෂයන් සම්බන්ධයෙන් ප්‍රවීණ තියෙන විද්වතුන් එකතු වෙනවා. පොඩි කවයක් කතා අපි ඒකට කිව්වේ 2040 දැක්ම කියලා විෂන් 24. ඒ කියන්නේ මේ ලංකාව. මොකද අපිට පෙවුණා මේක දැන් ඒ කියන්නේ අපිට දිශාවක් පෙන්눔 කරන්නේ නැහැ කොහෙන්වත් කියලා. ඒ කියන්නේ අපි අහවල් දවස වෙනකොට අපි කොහේ හරි ඉන්න ඕන කියන හැඟීම අපේ ජනතාවට කවුරුත් දීලත් නැහැ. ඒක කවුරු හරි දෙන්නත් එපා. ඒක අපිට ටාගට් එකක් නැහැ. ටාගට් එකක් නැහැ. තිබිලා නැහැ. ඔව්. ඒ කියන්නේ නිකන් අපි රුවල් සිදී ගිය නෞකාවක් වගේ මොහොතේ අතරමං වෙලා ගොඩබිමක් පිළිබඳව අපට අවබෝධයක් නැහැ. එතකොට ඒ පිළිබඳ බලාපොරොත්තුකුත් අපිට නැහැ. අපිට එහෙම පාවෙවි ඉන්න එක තමයි අපේ තිබිච්ච යථාර්ථය වෙලා තිබුණේ. මේක ඇත්ත සේනක. මොකද මට මතකයි අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාලෙවත් ඇත්තටම අපිට ලංකාව ගැන එහෙම ටාගට් එකක් තිබුණේ නැහැ. ලංකාව කෙසේ වෙතත් අපිටවත් තිබුණේ නැහැ. ඒ කියන්නේ තිබුණ වාතාවරණයත් එක්ක අපි කොහොමද ඉස්සරහට යා යුත්තේ කියලා. ඇත්තටම. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ඔය 2021 ජනවාරි. ඒ කියන්නේ හුඟ කාලයකට ඉස්සෙල්ලා අපි ඉලක්කයක් හැදුවා 2040 දී ලංකාව සෞභාග්‍යමත් දේශයක් බවට පත් වෙන්න ඕන කියන එක.
එතකොට සෞභාග්‍යමත් කියන එකේ තියෙන්නේ මේ අපි කියනවානේ අර GDP per capita කියලා. ඒකම නෙවෙයි ඉලක්කය. ඒ කියන්නේ දැන් අපිට මූල්‍යමය අගයකින් දියුණුවක් පෙන්වුම් කරාට සමහර දේවල් වලින් අපි පල්ලෙහා නම් ඉන්නේ. ඒක සැබෑ දියුණුවක් නෙවෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ලංකාවේ අපරාධ වැඩි. හරිද? ඒ කියන්නේ ලංකාව සාමකාමී රටක් නෙවෙයි. ඒ කියන්නේ නිදහසේ යන්න පුළුවන් රටක් නෙවෙයි. බයෙන් සැකෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි. ඊළඟට අපි කිව්වොත් එහෙම සියලි විනාශා ගැනීම වැඩි නම් ඒ කියන්නේ ලංකාවේ වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. සමාජමය ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ සේනක දැන් ඔයා මේ කියන්නේ මට මේ ඔයගොල්ලන් මේ වැඩසටහන කියන්නේ ඩිසයින් කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ එකක් බලාගෙන නෙවෙයි. මුළු ඒ කියන්නේ සෑහෙන පැතිකඩක් ආවරණය වෙන්න කියන්නේ සබ් යුනිට්ස් විදියට අරගෙන එක ටාගට් එකකට යන එක. ඔව් ඒ කියන්නේ දැන් මෙහෙමයි. අපිට මේ සංවර්ධනය කියන එක එහෙම නැත්නම් සෞභාග්‍ය කියන එක ආර්ථික සංවර්ධනයෙන් එහාට ගිය දෙයක්. හරිද? එතකොට දැන් නොයෙක් නිදර්ශක තියෙනවානේ. ඒ කියන්නේ මේ නිදර්ශක ඒ කියන්නේ අපි කිව්වොත් එහෙම හැපිනස් ඉන්ඩෙක්ස් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවානේ. අපි මේ වගේ බැලන්ස්ඩ් මේ කියන්නේ සමබර වෙච්ච තත්ත්වයක රට තියෙන්න ඕන. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් අපි හිතමු විදේශගත වෙලා ඉන්නවා කියලා ශ්‍රී ලාංකිකයෝ. එතකොට ස්ථිර පදිංචිය තියලා ඉන්නවා. ඒගොල්ලන්ට උනත් ලංකාවට යන්න හිතෙන්න නම් ඒගොල්ලෝ ඉන්න සමාජයට සාපේක්ෂව ලංකාව හොඳ තැනක තියෙනවා. එතකොට අපි සෞභාග්‍යමත් රටක් අපි 2040 ඉලක්කයකට යනකොට හරිද? ඒක එක වතාවේ එක මොහොතේ ක්ෂණයෙන් වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන් රටේ බොහෝ දේවල් වෙනස් කරන්න ඉස්සෙල්ලා වෙනස් වෙන්න ඕන දේ තමයි මානව සම්පත. ඒ කියන්නේ අපි මිනිස්සු වෙනස් වුණේ නැත්තම් ඒක යථාර්ථයක් වෙන්නේ නැහැ. අහන්නගේ ප්‍රශ්නේ අහන්න ඉස්සෙල්ලා සේනක උත්තරේ දුන්නා. ඔව්. ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ 2040 දී අපි හදන සෞභාග්‍යමත් රටේ, ඒ කියන්නේ දියුණු රටේ දියුණු පුරවැසියෝ ටික අපි දැන් හැදුවොත් අපට ඔය 2040 ඉලක්කය කියන එක තරම් අමාරු දෙයක් නෙවෙයි. දැන් එතකොට ඕක තමයි අපි කියන සිහිනය. හරිද? ඔය සිහිනය තමයි අපි ළඟා කරගන්න කටයුතු කළ යුතුව තිබෙන්නේ. ඒක අපට මග හැරිය නොහැකි සිහිනයක්. ඒ සිහිනය අපි හැමදාම හැම මොහොතෙම දකින්න ඕන සිහිනය. සුවිසල් සිහිනය. සුවිසල් සිහිනය. ඒක සුවිසල් එකක්. ඒ කියන්නේ මේක අපි කියනවා Great Sri Lankan Dream කියන වචනේ තමයි අපිට මේකට සුදුසු. ඒ කියන්නේ සුවිසල් ශ්‍රී ලාංකික සිහිනය. ඒ කියන්නේ ඒක ලොකු දෙයක්. ඒක ලොකු. ඒක හිතන තරම් පහසු නෑ. කියන්න හරි ලේසි. ඒ කියන්නේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා 2040 දී කියන එක. මොකද ඔක 2050 දී 2060 දී ඔක ලබා ගන්න එක ඒ කියන්නේ ගොඩක් අය හිතනවා අපි නෑනේ වැඩක් නෑ කියලා. නමුත් ඒක මේක අපිට තියෙන්න ඕන ඒක අපිට දකින්න පුළුවන් වෙන කියන්නේ සේනක තව කෙනෙකු වෙනුවෙන් අපි කියමු අපේ එන පරම්පරාව දැන් ඉන්න තරුණ තරුණයන්ගේ ගෙන් දාව උපදින මතු පරම්පරාවට අඩු ගන්න මේ හොඳ රටක් එන්න දියුණු වෙච්ච රටක් ඒකේ බලාපොරොත්තුවෙන් තමයි සේනක සහ පිරිස මේ සුවිසල් සිහිනයක් කියලා මේ වැඩසටහන කරන්න බලාපොරොත්තු වෙන්නේ. මං කිව්වා හරිද? ඔබ කියන එක සෑහෙන ප්‍රමාණයක් නිවැරදි. හැබැයි එකක් මෙහෙමයි. අනාගත පරම්පරාවටම විතරක් නෙමෙයි. දැන් හිතන්නකෝ 2040 දී අපි සෞභාග්‍ය හොයාගෙන යනවා කියලා. එතකොට මං මෙහෙම වගේ අහන්නම්කෝ. ඇයි අපි සෞභාග්‍යමත් රටක් හදන්න ඕනේ? ඇයි අපේ රට ඒ කියන්නේ අපි කියනවානේ දැන් එකක් දියුණු රටක්. අපි දියුණු කියන එකට පාවිච්චි කරන වචනේ ගොඩක් වෙලාවට ආර්ථික වශයෙන් සමෘද්ධියනේ. එතකොට අපිට ඇයි එහෙම වෙන්න ඕනේ? මොකද ඒකනේ අපිට ඉස්සෙල්ලා අපි දැනගන්න ඕනේ. අපි නිකන් හරි අපිට කියන්නේ අපිට ඕනේ අනිත් රටවල් වලට පේන්න දියුණු වෙන්න. හරිද? ඒ කියන්නේ අපි දියුණුයි කියලා නිකන් අඬ පෙර ගහන්න නැහැ. එහෙම හින්දා නෙවෙයි.
දැන් උදාහරණයක් විදිහට මම දැන් ඔතනදී එනවා මේ එක්තරා අපි ගොඩනගපු එක්තරා මේ විශ්ලේෂණයකට. හරිද? ඒ විශ්ලේෂණය තමයි මේ අපි කියනවා අප විසින් අවබෝධ කරගත යුතු සත්‍යයන් 4ක් තියෙනවා කියලා. හරිද? පොඩක් සත්‍යයක් 4ක් කියලා කිව්වම මට එක පාටම වගේ ඔළුවට දෙයක් ආවා. චතුරාර්ය සත්‍ය වගේ දෙයක්. ඒ වගේ දෙයක්ද ඔය කතා කරන්නේ? ඇත්තටම කියනවා නම් අපි බුදුන් වහන්සේ දේශනා කරපු ඒ චතුරාර්ය සත්‍ය මොඩල් එකම තමයි මේක මේ ලංකාව අද මුහුණ දීලා තියෙන මේ තත්ත්වය විශ්ලේෂණය කරන්න භාවිතා කළේ. ඒක ඇත්තටම ඒ අනුසාරයෙන්ම තමයි ඒක ගොඩනගන්නේ. මම හිතනවා ඒක ඉතාමත් ප්‍රායෝගික දෙයක් කියලා. ඒක ඔප්පු වෙච්ච දෙයක්, ඔප්පු කරපු දෙයක්. ඔප්පු කරපු දෙයක් නේ. එතකොට මොනවද මේ සත්‍යයන් 4? ඇත්තටම ඒ බුදුන් වහන්සේ කිව්ව දේවල්ම තමයි තියෙන්නේ. ඒ කියන්නේ අපි විඳවනවා. ඒ කියන්නේ අපි පොඩ්ඩක් මම බාධා කරනවා සේනක. මේ ඇත්තටම අපි මේ ධර්මයේ ගැන කරන වැඩසටහනක් නෙවෙයි. මම ඇත්තටම ප්‍රකාශ කරේ චතුරාර්ය සත්‍ය කියලා. මොකද සත්‍ය 4ක් තියෙනවා කියලා කියපු ඉන්න. ඉතින් සේනක සමා වෙන්න එහෙම ඒ කියන්නේ මේ ධර්මයේ චතුරාර්ය සත්‍ය නෙවෙයි. හැබැයි ඒ තුලින් ඒ හරහා ගොඩනගන ශ්‍රී ලංකාවට ගැලපෙන සත්‍ය 4ක් විදියට යන්න තමයි මේ වැඩසටහනේ බලාපොරොත්තු. මං හරිද සේනක? හරි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි අවබෝධ කරගත යුතු දෙයක් තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි විඳවනවා කියන එක. අපි දුක කියන එක අත්විඳිනවා කියන එක. මම එහෙම කියන්නේ ඇයි? දැන් උදාහරණයක් හිතන්න මෙහෙම. දැන් හද සත්කම් කරන්න ලංකාවේ අවුරුදු 5ක් දක්වා දික් වෙලා තියෙන පොඩිමක් තියෙනවා. හරිද? එතකොට බොහෝ අයට කතා කරනකොට ඒගොල්ලෝ මිය ගිහින් කියලා තමයි මම දැකලා තියෙන සමහර වාර්තාවල් තියෙනවා. දැන් ඕක දුකක් නෙවෙයි. ඕක විඳවීමක් නෙවෙයි. අනිවාර්යයෙන්. හරිද? අපි සමහර වෙලාවට දැකලා තියෙනවා සමහර දරුවන්ට සමහර අසනීප වෙච්ච සමහරුන්ට ලංකාවේ ප්‍රතිකාර නැති නිසා පිටරට වලින් බෙහෙත් ගන්න ලවුඩ් ස්පීකර් බැඳගෙන හරිද බස් නැවතුම් පොළවල් ගානේ හැමතැනම පාරවල් ගානේ වාහනවල ලවුඩ් ස්පීකර් බැඳගෙන එහෙම යන තත්ත්වයක් තියෙනවානේ. හරිද? එතකොට අපේ සෞඛ්‍ය පද්ධතිය හරහා ඒක අපිට කරන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි? අපි සෞභාග්‍යමත් රටක් නොවන නිසා. එහෙම නේද? අනිවාර්යයෙන්. එතකොට එතන තියෙන්නේ අපිට විඳවීමක්. හරිද? දුකක් විඳවීමක්. එතකොට දැන් ඉංග්‍රීසි භාෂාව බැරිවීම නිසා රස්සාවල් අහිමි වෙච්ච කී දෙනෙක් ඉන්නවද? ඒ කියන්නේ තමන් ආස කරන තමන්ට සුදුසුකම් තියෙන සමහර දේවල් ගන්න විදිහක් නැතුව තියෙනවා භාෂාවක් බැරි වෙලා. ඒක දුකක් නෙවෙයිද? මම හිතන්නේ ඒක දුකටත් වඩා සේනක තරුණ පරපුර කියන්නේ තරුණ පරපුර ගත්තම ඒක ලොකු පීඩනයක්. ඒක විඳින. මොකද එතනින් තමයි ඔය දුකට මාර්ගය හදන්නේ. ඉතින් මම ওই කිහිපයක් විතරයි කිව්වේ. එතකොට සමහර වෙලාවට ලබා ගන්න අධ්‍යාපනයට හැකියාවන් රට තුල නැහැ. ඒකට හේතුව ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නැහැ. මේ හැකියාවන් සීමිත ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. එතකොට තමන් ඉන්න තැන තමන්ට තමන්ට පැහැදීමක් නැත්තම් තමන්ට ඉහළ යාමක් නැත්තම් එහෙම නැත්නම් තමන් විවිධ කොන්දේසි යටතේ රැකියාව කරනකොට තමන්ට එතනින් ඉවත් වෙන්න ඕන. ඒකට තමන්ට අවස්ථාවක් නැහැ. ඇයි? රැකියාව අවස්ථාවක් නැහැ. නෑ. ආයෙ තව එකකට යන්න බෑ. මොන පීඩනය ආවත් ඉන්න තැන කරබාගෙන ඉන්න ඕන. මම මේ වචන භාවිත කරන්නේ අපි සාමාන්‍ය භාවිත කරන වචන. ඉතින් ඇත්තටම වෙන්නේ ඒක. දැන් ඔය මම ඒ කියන්නේ තව ගොඩාක් තියෙනවා අපිට ඔක කියන්න පුළුවන් දේවල්. එතකොට ඕක තමයි අපි අත්විඳින දුක විඳින. හරිද? එතකොට අපි පළවෙනිම අවබෝධ කරගන්න ඕනේ ඔය දුක මේ දුකක් කියන එක අපි අවබෝධ කරගන්න ඕනේ. එහෙම පළවෙනි සත්‍ය දුක. ඒකට අපිට ඒකට හේතු හොයන්න හොඳ නැහැ. ඒකට මේ කියන්නේ ඒකට මේ නිදහසට කාරණා හොයන්න හොඳ නැහැ. මෙච්චර කාලයක් අපි ඒ දුක විඳිනවා තාම. ඉතින් ගොඩක් අයට තියෙන ඔකට තියෙන විසඳුම තමයි මේ රටින් පැනලා යන්නේ.
හරිද? එතකොට වෙන විකල්ප නැහැනේ මිනිස්සුන්ට. ඉතින් ඒ නිසා ගොඩක් අය රටින් පිට යනවා. නමුත් එහෙම යන්න පුළුවන් කීයකද? එතන යන්න බැරි ගොඩක් අය ඉන්නවනේ. එතකොට ඉන්න අයට ඒ විඳවීම තියෙනවා. එතකොට රට ගියාට ඔවුන්ගේ ඥාතීන් ලංකාවේ විඳවනවා ඒගොල්ලන්ට පේනවා. ඉතින් ඒක ප්‍රශ්නයක්. එතකොට දැන් මේ දුකට හේතුව මොකක්ද? හරිද? ඒකනේ ඊළඟට වැදගත් දේ. දැන් දුකක් තියෙනවා. දැන් ඔකට හේතුව. දැන් ඔකට හේතු කිව්වහම ගොඩක් අය කියන්නේ දේශපාලන. හරිද? මේ දූෂිත දේශපාලනෝ මේගොල්ලෝ හොරකම් කරා, මේගොල්ලෝ අල්ලස් ගත්තා. හරිද? වංචනිකෝ වගේ. මොකද ඒගොල්ලන් දකින්නේ ඒකනේ. ඒක කියන්නේ කාගෙන් හරි ඇහුවොත් මොකද්ද වෙලා තියෙන රටට කියලා කෙලින්ම එන්නේ අර ඔය දේ ඔය කියන දේ. ඔව් ඒක තමයි අපි අයින් කරන්න යන්නේ. අපි හිතන්නේ ඒක. හරිද? ඊළඟට තව කට්ටියක් කියනවා දූෂිත රාජ්‍ය සේවය කියලා. හරිද? ඊළඟට තව අය විවිධ හේතුවකට කියනවා. හරි? ඉතින් ඒක එක එක්කෙනා දකින දෘෂ්ටි කෝණ අනුව ඔකට විවිධ හේතු. මට හිතෙන්නේ ඔය අපි කියන්නේ හේතු නෙවෙයි. ඔය අපි කියන්නේ ඵලයන් කියලා මම හිතන්නේ. විඳවන දේ. ඔය දැන් කියන්නේ අපි ඕ ඵලයක්. හරිද? සැබෑ හේතුව අපි හොයාගෙන යනකොට අපිට පේනවා මේක අපිට එක තැනකට ගොනු කරන්න පුළුවන්. මේක බොහොම සරල හේතුවක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අපි දැකලා නැද්ද කියන්නේ අපි දැන් ඵල විදියට දකිනවා. ඒ වුණාට එන්න දැන් සේනක කියන විදියට මේක ලොකු දැන් අපි දකිනවා දැන් අපි හැම වෙලාවෙම කියනවා මේ ලංකාව දියුණුවෙන් පවතින රටක්. ඒක හැම ඕනෙ කෙනෙක් ඇහුවොත් අපි කියන්නේ ඕකම තමයි. අපිට කොහෙද මේ රට දියුණු කරන්න පුළුවන් කොහොම මේක කොච්චර කරත් හරියන්නේ නැහැ. අර දැන් සේනක කිව්වා වගේ මේ දේශපාලනේ මේකට ඇවිල්ලා තියෙන්නේ. නැත්නම් රාජ්‍ය සේවය හරි නැහැ. සෝ ඊට කියන්නේ ඒක මම බැලුවොත් සේනක කියන්නේ මේ අපිට අපි කියන්නේ බර්ඩ්ස් අයි view එක කියලා කියන්නේ මොනවද? කියන්නේ ලොකු පින්තූරයකින් විතර අපි බැලුවම අපිට පේන්නේ ඇත්තටම අපිට පේන්නේ නැහැ. අපි දන්නේ ওই ටික විතරයි. හැබැයි දැන් සේනක කියන්නේ මේක එච්චර ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියලා. නෑ මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. හැබැයි අපි දකින ප්‍රශ්නය නෙවෙයි කියලායි මගේ උපකල්පනය. මම දකින්නේ මේක එක තැනකට අපි ලඝු කරොත් දැන් මෙහෙමනේ. මම කොට අර බුදුන් වහන්සේ කිව්වා වගේ මම කොට මෙටෆෝර්ස් කීපයක් ගන්න. හරිද? ඔයා ගන්න දැන් මම අපි අර අපේ පොතක් තියෙනවනේ. පොත ගැන අපි පස්සේ කතා කරමු. දැන් ওই පොතේ ඔක පැහැදිලි කරලා තියෙනවා. ඕකේ කියන්නේ මෙහෙම. දැන් ඒ පොතේ කියන උදාහරණයකට වඩා වෙන උදාහරණයක් මම ගන්නවා. ඔයා ගියක් හදලා ලංකාවට කියලා හිතන්නකෝ. අපි ඒකට ගන්නවා මේ ඉන්න ගන්නවා ඒ වැඩ කරන්න මේසන් බාසුන් එකෙන්. ඔයා කියමුකෝ දැන් යා මේ පිටි බඳලා කියලා. පිටි බඳින එක එතනත් කතා වෙන්න ඕන. නමුත් අපි පිටි බඳලා ඉවරයි කියලා හිතන්නකෝ. හරි. දැන් ඊළඟට තියෙන්නේ මේක කපරාරු කරන්න. කපරාරු කරන්න. හරිද? දැන් ඕකේ ප්‍රවීණයා කවුද? ඔය කපරාරු කිරීමේ ප්‍රවීණයා කවුද? ඔයාද මේසන් බාසුන් නැහැ. මේසන් බාසුන් නැහැ සාමාන්‍ය වියුත්තේ. නමුත් ඔයා ඇවිල්ලා බලනව නේද බාසුන් නැහැ කපරාරුව හරියට කරලාද තියෙන්නේ කියලා. ගන්න දෙයක්. රැට ඇවිල්ලා ඔයා ටෝච් ගහලා බලනව නේද මේසන් හැදි පාරවල් තියෙනවද කියලා. හරිද? ඇයි? ඇත්තටම ඔයා මේසන් බාසුන් නැහැ කෙනෙකුට වැඩක් පාර දුන්නා. ඔයා එක්ස්පර්ට් කෙනෙකුට දීලා තියෙන්නේ. ඒ නිසා ඔයාට තියෙන්න ඕන නේද යම්කිසි විශ්වාසයක් ඇෂුරන්ස් එකක්. දුන්න වැඩේ හරියට කාර්ය කරලා තියෙයි කියලා. නමුත් මේසන් වැඩ ගැන කිසිම අවබෝධයක් නැති ඔයා නේද ඒකේ ක්වොලිටි ටෙස්ටිං එක කරන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? තමන්ට දීලා තියෙන රාජකාරියට අදාළ, ඒ කියන්නේ තත්වයට අදාළ අපේක්ෂාව. හරිද? සරල වශයෙන් කියනවා නම් තත්වානුබද්ධ අපේක්ෂාව ඉෂ්ට වෙන්නේ නැහැ. හරිද? එතකොට දැන්
බැමි බඳිනකොටත් ඕක කෙලින්ද නැද්ද කියලා අපි බලන්න වෙලා තියෙනවා. ඔතනයි තියෙන ප්‍රශ්නේ. වඩු වාසුන් නැහැ කෙනෙකුට වැඩක් දුන්නා. ඒක හරියට ගහලාද? පරාල හරියට ගහලාද? ඒව ඇදද? ඒව බලන්නේ කවුද? ඒව බලන්නේ ඔයා. හරිද? ඔතන නේද ප්‍රශ්නේ තියෙන්නේ. ඉතිවරේකට මාගාවට එන මේ රෝගියා නිරෝගී පුද්ගලයෙක් විදිහට එළියට යන්න මම කරන්න පුළුවන් මැක්සිමම් කරන්න බැරි වෙන්න පුළුවන්. හරි. ඒ දේශුව කරන්න බැරි වෙන්න. ඒ පරික්ෂා දරනවනේ. පරීක්ෂා දරනවා. එතකොට දැන් තියෙන්නේ තත්ත්වානුබද්ධ අපේක්ෂා. එයාගේ තත්ත්වයට, ඒ තත්ත්වය කියන්නේ රැකියා තත්ත්වයට අදාළව අපේක්ෂාවක් තියෙනවා පොදුවේ. ඒක ඉෂ්ට කරනවාද, ඒ ඉෂ්ට කිරීමේ හැකියාව සහ උවමනාව ඒ පුද්ගලයාට තියනවාද කියන එක. රියදුරෙක් ගන්න. රියදුරෙක්ගේ අරමුණ හරිද? මේ වාහනේ අරගෙන නැගලා ඒක ඇක්සලරේටරේ පාගගෙන අවශ්‍ය තැනට බ්‍රේක් ගහගෙන යන එක නෙවෙයි. හරිද? එයාට තියෙනවා ඊට වඩා දේවල්. එයා මාර්ග නීති කඩන්න නැති වෙනවා. මාර්ග නීති දැනගෙන ඉන්න. එලවන්න දැනගෙන ඉන්න. එහෙම නේද? පළවෙනිම එයා එලවන්න දැනගෙන ඉන්න. ඊළඟට එයා මාර්ග නීති දන්නේ නැතුව එලවලා අනතුරක් වෙන්නේ. එයාට ඊළඟට තියෙනවා අපේක්ෂාවක් තත්ත්වයට අනුබද්ධව. මොකක්ද? එයාගේ පිටිපස්සේ ඉන්න. එයාගේ වාහනේ ඉන්න අනිත් මගේ ජීවිත ආරක්ෂා සහිතව. එයා මේ තැන ඉඳලා ඊළඟ ගමනාන්තයට අරගෙන යන්න එයාට ඌවමනාව සහ ඒ සඳහා කැපවීම යට තියෙනවා. දැන් ඔයාලට පේනවා ඇති මේක සරල දෙයක් නෙවෙයි කියලා. හරිද? අපි කැමති අනිත් අය ඒ රාජකාරිය හරියට අපි කරන එක ගැන අපිට එමු. හරිද? වැසිකිළියට යන එක බලන්න. අපි වැසිකිළියකට යනකොට අපි ඒක පාවිච්චි කරලා එළියට එන්නේ ඒකට මොන වුණත් කමක් නැහැ කියලා නම් හරිද? හැබැයි අපි යනකොට ඊට කලින් එක්කෙනා හරියට කරලා තිබුණ නැත්නම් අපි දෝෂ මුර දෙනවා නම් ඒ කියන්නේ අපේ තමයි වැරද්ද. අනිවාර්යෙන්ම ඔව්. හරිද? එතකොට ඔන්න ඕක තමයි මම කියන්නේ දුකට හේතුව. හරිද? දේශපාලඥයන්ටත් ඕක අදාළයි. ඒගොල්ලන්ට යම් රාජකාරියක් තියෙනවානේ. ඒගොල්ලෝ ඒක හරියට කරනවා නම් ඒ සම්බන්ධයෙන් නීති අනුපනත් සම්මත වෙන එක හරිද? එතකොට මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියාමාර්ග ගන්න ඒවා හරිද? එතකොට බදු පනත් එහෙම ක්‍රියාත්මක වෙන දේවල් ඒවා හරියට වෙන්න ඕන. හරිද? එතකොට ජාත්‍යන්තරයේ සමග ගිවිසුම් වෙනේවා. එතකොට ලංකාව සාමකාමී රටක් විදිහට පවත්වාගෙන යන ඒවා ගොඩක් දේවල් තියෙනවා. ඒතකොට ඒක ඒගොල්ලන්ගෙන් අපේක්ෂා කරනවා. ඒක ඒගොල්ලන්ගේ හැඟීම බවට ඒගොල්ලෝ පත් කරගෙන තියෙනවද? එතන එහෙම දෙයක් තියෙනවා. ඒතකොට රජයේ සේවයත් එහෙමයි. ඒ කියන්නේ රජයේ සේවය කිව්වහම ඒක පොදු සේවයනේ. පොදු ජනතාව වෙනුවෙන් කරන සේවයක්. එතකොට අපි ස්වාමීන් නෙවෙයිනේ. අපි ඉන්නේ ඕන්ට සේවය කරන්න. ඒතකොට මේ සේවය අපි කරනවා. නැත්තම් අපි යන මිනිස්යාව වැඩක් නොකර හරවල යන්න කරන්න පුළුවන් හැමදේමද කරන්නේ නැත්තම් කොහොම හරි යට ඒ වැඩේ කරලා දෙන්න මම කොහොම හරි උත්සාහ කරනවා කියන්නේ. දැන් ඔන්න ඕවෙන් තමයි අපේ මේ දුකට හේතුව අපි හඳුනගන්නේ. ඒ නිසා මම කියන්නේ අපි එක පාර්ශ්වයකට ඇඟිල්ල දික් කරන එක නොකර. හරිද? මේක අතුපතර හැමතැනම ගිහිල්ලා තියෙන දෙයක්. ඒකට විසඳුම තියෙන්නේ අපි අතේම කියන එක තේරුම් ගැනීම තමයි මාර්ගයේ විදිහට එන්නේ. මාර්ගයේ නැත්තම් දුක නැති කිරීම. දුක නැති කිරීම කියන එක අපි තේරුම් ගන්න පළවෙනිම කරන්න ඕන මම ගැනීම සඳහා කළ යුත්තේ එය බව තේරුම් ගැනීම. එතකොට ඒකට ගන්න ඕන ඊළඟට තියෙනවා මාර්ගය. මොකක්ද මාර්ගය? ඒ මාර්ගය තමයි අපි හැමදෙනාම අපේ හිතේ එකඟතාවයකින් අපේ හිතේ කියන්නේ වචනේ අපේ හිතවල එකඟතාවයකින් නැතුව මේක ඒක මේ සමිති සමාගමක්වත් සභාපති ලේකම් නිලධාරී යාන්ත්‍රණයක්වත් ඉහළ සිට පහළට යන ව්‍යුහයක්වත් නෙවෙයි. තමා විසින්ම තමා උදෙසාම ඉදිරිපත් කරන දෙයක් යුතුයි කියලාද කියන්නේ? තමා ක්‍රියාත්මක විය යුතුයි. ඒ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? ප්‍රධාන වශයෙන්ම අපි අපේ තත්ත්වයට අදාළ අපේක්ෂාව තේරුම් ගත යුතුයි. පළවෙනිම දේ. හරිද? ඒක දැන් එකක්.
මේ කියන මම වැරදි කරලා තියෙනවා. අපි හැමෝම මොනවා හරි වැරද්දක් කරලා තියෙනවා. අපි වැරදි කරපු නැති මිනිස්සුයි කියලා හිතන්න හොඳ නැහැ. අපිට වැරදි හදා ගන්න. ඒක හදා ගැනීම තමයි අපි කරන්නේ. හැබැයි ඒක අපි එන සතියට මාසයකින් කරනවා එහෙම නෙමෙයි. ඒක දැන් කරන්න පටන් ගන්නවා. හරිද? එතකොට මේ හැඟීම අපි ඉස්සෙල්ලා හදා ගන්නවා. මට තියෙන්නේ මොකක්ද තත්වය? ඒ කියන්නේ මගේ මම කරන රාජකාරියට අදාළව මොකක්ද තියෙන්නේ? මගෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද? මම ඒක කළ යුතුයි. නිසි ආකාරයෙන් කියන්නේ ඒ කියන්නේ දෙයක් කිරීම යමෙකුට තමා විසින් දෙයක් කිරීමේ බලාපොරොත්තු ආයතුව. ඒ කියන්නේ නැතුව මේක තමන්ට දෙයක් කරගන්න නෙවෙයි. මේක අනුන් උදෙසා. හැබැයි තමන් ඒ අනුන් උදෙසා කරනකොට මට හිතන විදියට සේනක මේක තමන්ටම දෙයක් වෙනවා. ඒක මං කියන්න මොකද්ද වෙන්නේ කියලා. දැන් හිතන්නකො මෙහෙම බැංකුවට එනවා මේ හැමතැනටම මේක අදාළයි මං කියන්නේ. බැංකුවට එනවා කවුරු හරි අපි හිතමු මිනිස්සෙක්. හරිද? යා වයෝවෘද්ධද නැද්ද? යා තරුණද නැද්ද කියන එක අදාළ නැහැ. එයා ඇයි බැංකුවට එන්නේ? එයා බැංකුවට එනවා අපි කියමුකෝ ණයක් අදා ගන්න පුළුවන්ද කියලා බලන්න. හරිද? එතකොට දැන් එයා එන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුළේ. හිතන්න දැන් එයාට සමහරට දරු පවුලක් ඉන්න පුළුවන්. පොඩි ළමයි ඉන්න පුළුවන්. එයාගේ බිරිඳක් ඉන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ දැන් බිරිඳ වුණත් දැන් දන්නවා මේ මහත්තයා යන්නේ ඒ පිරිමි කෙනෙක් ගැන කියන්නේ. එයා දැන් එන්නේ අපිට මේ ලෝන් එකක් ගන්න. හරි අපි කොහොමද කඩයක් දාගන්න සල්ලි ටිකක් ගන්න. හරි වගාවක් කරගන්න හරි මොකක් හරි එකක් කියන්නකො. හරිද? ඒකට එන්නේ. දැන් එතකොට එයා ඇවිල්ලා එතකොට දැන් සමහර විට ආවන් පස්සේ අපි යාට කොහොමද සලකන්නේ? පොඩක් ඉන්න මගේ වැඩ තියෙනවා මම ඉවර කරගන්න කියලා නැත්නම් යාට මොකක් හරි මට මෙයක් මං වගේ කෙනෙක්. හරිද? මම බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ මට සලකන විදිහට තමයි අනික් අයටත් අපි කියන්නේ මට තේරෙන විදිහට තමයි අපි තව මිනිස්සුන්ට කරන්න ඕනේ. ඉතින් එතකොට එයාගේ අරමුණ හඳුනාගෙන එයාට කරන්න පුළුවන් උදව්වක් තියෙනවා මේමයි. එන හැමෝටම ණය දෙන්න කියලා නෙමෙයි කියන්නේ. එයාට දෙන්න පුළුවන්ද කියලා බලන්න. එයාට සමහර වෙලාවට මොකක් හරි විදිහක් තියෙන්න පුළුවන් දෙන්න. අපි ඒක එයාට නොදී ඉන්න. ඔයාට මේ ටික නැත්තම් බෑ කියලා කියන්නේ නැතුව. එයාට දෙන්න විදිහක් තියනවාද කියලා බලන්න. එයාට දෙන්න පුළුවන් නම් ඔයා ගෙදර යන්නේ සතුටින්. මට තේරෙනවා සෙනක කියන දේ. يعني අපි දැන් සාමාන්‍ය දෙයක් බොරු කියන්න ඕනේ නැහැ සෙනක. ඔය අත්දැකීම මටත් තියෙනවා. කියන්නේ අපිත් ඉස්සර වැඩ කරනකොට කවුරු හරි මොකක් හරි ඒ කියන්නේ අපි දැන් අපි සේවය සපයන්නනේ ඉන්නේ. ඒ වුණාට දැන් මම වැඩ කරේ පෞද්ගලික ආයතනයේ. මම ඇත්තටම නිදසුනක් දෙනවා කියපු දේ දැන් මට ඔළුවට ආවේ ඒක. කියන්නේ එතකොට දැන් කවුරු හරි මිනිස්සෙක් ආපුවම අපි ඇත්තටම ඩෝන්ට් කෙයාර්. අපිට පඩිය හම් වෙනවා. වෙන දේවල් හම් වෙනවා. අර මිනිස්සු ආවයි කියලා අපිට මේ මොකක් හරි ගෙන මේක මොකක් හරි බඩුවක් ගන්න ආවයි කියමු නැත්නම් සේවයක් ගන්න ආවයි කියමු. අපි කියමු ලෝන් එකක්ම ගන්න ආවයි කියලා. මොකද කරන්නේ? අපි ඔය උඩින් පල්ලෙන් බලලා නිකන් අපේ වාසාවෙන් කියනවා නම් ගසලා දාන්න. ඒ මනුස්ස ඉතින් අපි ආයෙත් ඊට පස්සේ ගසලා දාලා අපි අපේ වැඩේ කරගන්නවා. අපි ආයෙත් බලන්නේ මේ මනුස්සයාට මොකද්ද වුනේ? මේකෙන් ඒ මනුස්සයා ආපු කාරණේ ඉෂ්ට වුණාද? එව්වනේ. ඇත්තටම දැන් සේනික කිව්වම තමයි ඔළුවට ආවේ. ඉතින් මට මේක කියන්න හිතුණා. මොකද දැන් මම දැන් චුට්ටක් හරි මේ වැඩසටහනින් වෙන දේ මට පැහැදිලි වෙගෙන එන්නේ. අපි දන්නේ නැහැ පුද්ගලයා සමහර විට එයාගේ ජීවිතය කියන්නේ ලොකු කඩාවැටීමකට වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ජීවිතේ නැති කරගන්න පුළුවන්. හරිද? අපි කරන සම්මෝගද මම කියන්නේ මේ හැම මිනිහටම මේ ඒ විදිහට අපි උදව් කරන්න ඒ කියන්නේ අපි බැඳී ඉන්නවා කියලා නෑ. එහෙම නෙමෙයි. මම කියන්නේ උදව් කරන්න කියන්නේ මේ ආවම ලෝන් එකක් ගන්න ඒක අනිවාර්යෙන් අපි දෙන්න ඕන කියලා නෙමෙයි මම කියන්නේ. ඒ අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. අපි ඒව උත්සාහ කළ යුතුයි කරන්න. එතකොට මම කියන්නේ නැහැ මේ ලංකාවේ ඉන්න හැමදෙනාම මේ වගේ කිසිම දෙයක් නොකරන එහෙම පිරිසක් කියලා නෙමෙයි මේ කියන්නේ. අපිට ඒක බහුතරයකගේ හැසිරීම බවට. එහෙම නැත්නම් මේක ශ්‍රී ලාංකික සංස්කෘතිය බවට අපත් කරනවා. මම මෙතනදි ගන්නවා ජපානය. ජපානයේ ගියාම මිනිස්සුන්ගේ වැඩ කරගන්නවා. මිනිස්සු කොතරම් කැපවීමකින් මිනිස්සුන්ට කරනවා. මම කියන්නේ අපි බෙන්ච්මාර්ක් කරනවා කියලා මම කියනවා. හරිද? ඒ කියන්නේ අපේ
තවත් අයත් එක්ක අපිව සංසන්දනය කරලා අපි එතනට එන්න උත්සාහ කළ යුතුයි. එතනට එන්න උත්සාහ කළා ඒගොල්ලන්ව පසු කර යන්න. ඒක තමයි මම හිතන්නේ අපිට ගේන්න පුළුවන් සරල විසඳුම. මාර්ගය. හරි. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ මෙහෙම දැන් ලංකාව ස්ටාර්ට්අප් නේෂන් එකක් බවට පත් කරන්න ඕනේ. හරිද? ඒ කියන්නේ නැවුම් සමාගම් බිහි කරන ජාතියක් බවට පත් කරන්න. එතකොට දැන් ඕකට තියෙන හොඳම උදාහරණය තමයි ඊශ්‍රායලය. හරිද? එතකොට අපි ඊශ්‍රායලය කොපි කරා. ඊශ්‍රායලය තමයි බෙන්ච්මාර්ක් කරන්නේ. ඒක දිහා බලාගෙන තමයි අපි යන්නේ. ඊට පස්සේ අපි උත්සාහ කරන්න ඕනේ ඒක පවු කරන්න. හරිද? එහෙම තමයි අපි ඉලක්ක වලට යන්නේ. මොකද නැත්නම් අපි අඳුරේන යන්නේ. එහෙම නෙමෙයි. අපිට පේන්න තියෙන එකක් අරගෙන අපි ඒක පස්සේ යනවා. කියන්නේ ඔප්පු කරලා තියෙන දෙයක්. තියෙන දෙයක් පසුපස අපි ගිහිල්ලා ඒකෙම ආකෘතියක් කරන්න. ඒ විදිහට අපි අපට ගැලපෙන විදිහට හදාගෙන අපි යන්න ඕනේ. ඒකයි මම කියන්නේ. අපිට තියෙන බාධක අපේ තියෙන අපි දැන් කියන්නේ SWOT analysis කියන. ඒකට අපි මේක කරනවා. අපි බලන්න ඕන අපිට තියෙන ප්‍රශ්න මොනවද කියලා. හරිද? අපිට ඒ ඉලක්කෙට යන්න පුළුවන්. එතකොට දැන් මම ඔය කිව්වේ ඔය සත්‍යයන් හතර. එතකොට ඔය සත්‍ය හතර අපි අවබෝධ කරගත්තන් පස්සේ මේ ගමන යන්න අපට ලේසි. ඔය සත්‍ය හතර අවබෝධ කරගත්ත අය එක්තරා කඳවුරකට එකතු වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගෙන් සැදුම්ලත් යම් පිරිසක් නිර්මාණය වෙනවා. අපි ඒකට සරල වචනයක් මගේ ඔය ලියව තියෙන පොතේ පාවිච්චි කරනවා. ඒ තමයි ජන රාජධානිය. මොකද කිව්වේ? ජන රාජධානිය. ජන රාජධානිය. ඒ ජන රාජධානිය කියලා කියන්නේ මෙහෙම. දැන් අපි පොඩි කාලේ ගොඩක් කතන්දරවල හරිද අපි සුරංගනා කතා වගේ වෙන අහලා තියෙනවා. ඔන්න අපි අහලා තියෙන්නේ ගොඩක් ඔන්න රටක් ඉන්නවා කුමාරයෙක්. මොන හරි එහෙම රජ කාලේ කතාවනේ කියන්නේ. එතකොට දැන් මිනිස්සුන්ව හරියට පීඩනයටපත් කරනවා. පීඩනයටපත් කරන අකුසෙක් හරි මකරෙක් හරි හරි ගැන කතා කරනවා. එතකොට අන්තිමට මිනිස්සුන්ට දැන් මිනිස්සු හරිම අසරණයි. ඒ වෙලාවට කොහෙන් හරි වීරයෙක් මතුවෙනවා. වීරයෙක් මතුවෙලා ඒ මකරා හරි යක්ෂයා හරි මරලා හරිද මිනිස්සුන්ට නිදහස දෙනවා. එතකොට මිනිස්සු යාව වීරයෙක් විදියට සලකලා හරිද? ඊට පස්සේ නැත්තම් කුමාරියවත් කසත් මැදිරි මොකක් හරි එකක් තමයි අපි කතා කරන්නේ. දැන් ඔය මානසිකත්වය ඒ කාලේට හොඳයි. නමුත් අපි ලොකු වෙලත් ඔය මානසිකත්වයම නම් තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපේ මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් විදිහට අපි වීරයෝ හොයනවා. හරිද? අපිට ඒක හරි ලේසි. ඒක හරි පහසුයි. ඒ මොකද අප්‍රමාංශී වෙන්න දෙයක් නැහැ. අපි වීරයෙක්ව හොයලා ගෙනල්ලා අතාරිනවා. හැබැයි ආයතනයක් වෙන මොකරෙක් ආපුවම අපි ආයෙත් වීරයෙක් හොයනවා. වීරයෙක් හොයනවා. අපි හැමදාම අපි වීරයෝ මම හිතන්නේ අපි ලංකාවේ ජීවත් වූ සහ ජීවත් වෙන අපි මම හිතන්නේ මෙච්චර කල් කරලා තියෙන්නේ ඒක. ඒක තමයි කරේ. දැන් අපි ගොඩක් වෙලාවට මේ දැන් අපි ගොඩක් වෙලාවට මේකට ලේසි විදිය අපි හොයන්නේ වීරයන්ගේ. ඒතකොට වීරයා ගොඩක් වෙලාවට ඉන්නේ දේශපාලන. හරිද? එතකොට අපි දේශපාලනේ කවුරු හරි කැරක්ටර් එකක් නේ ගේන්නේ. ඒතකොට ගෙනල්ලා එයාට බාර දෙනවා. ඊට පස්සේ එයා හරි ගිය නැතුනම තව වීරයෙක් ගෙනල්ලා එයාට බාර දෙනවා. වීරයොත් හැබැයි ඉඳලා හිටලා මතුවෙනවා. දැන් එහෙම වීරය මතුවෙච්ච අවස්ථාවන් අපේ අසල්වැසි සිංගප්පූරුවේ තියෙනවා. හරිද? එතකොට දැන් අපි රුවන්ඩාවේ ගැන එහෙම කතා වෙනවා. හරිද? ඒක ඊටම ලේසි විසඳුමක්. ඒක ඊටම ලේසි විසඳුමක්. නමුත් ඔය අත්දැක බැලීම එහෙම නැත්නම් අපි එක්ස්පෙරිමන්ට් එක අපිට හැමදාම කර ඉන්න බෑනේ. අවුරුදු 5ක් යනවනේ ඔකට. ඒ කියන්නේ මිනිහෙක්ගේ ජීවිත කාලයෙන් අවුරුදු 5ක් යනවා කියන්නේ ඒක ලොකු කාලයක්. ඒ නිසා මම කියන්නේ අපිට එහෙම තවත් නාස්ති කරන්න කාලයක් නැහැ. බල ඉන්න කාලයක් නැහැ. මම කියන්නේ මේ දේශපාලන නායකයෝ වැඩක් නැහැ කියලා නෙමෙයි. මම කියන්නේ අපි දේශපාලනයෙන් වියුක්ත වෙච්ච වෙන මාර්ගයකට යන්න ඕන. ඒක තමයි ජනරාජධානිය. එතන නායකයෝ නැහැ. එතන නායකයෝ නැහැ. දැන් ඕක මම කියන ඕක සරල මෙටෆෝර් එක. පන්සිල් ගන්න. හරි. දැන් පන්සිල් ඔයා ගන්නකොට හරි ඔයා මොකද්ද කරන්නේ? ඔයා යම්කිසි මානසිකව ඔයා යම්කිසි එකඟතාවයකට එනවනේ. දැන් ජනරාජධානිය කියන්නේ එහෙම එකක්. මොකද්ද? ඔයාට තත්ත්වානුබද්ධ අපේක්ෂාවක් තියෙනවා. ඔයා ඒක ඉෂ්ට කරනවා. තව කොන්දේසියක් තියෙනවා. හරිද? ඒ මොකද්ද? ඔයා දැන් මෙහෙමනේ. දැන් මම දේශපාලනයට එනකොට මම දේශපාලනයට ඇවිල්ලා මම
දේශපාලනය ගැන මෙලොව හසරක් දන්නේ නැහැ. හැබැයි මම දේශපාලනය කරන්න ඇවිල්ලා රට පාලනය කරන්න ආවොත් මම රට අවුල් කරනවානේ. හරිද? එතකොට මම ඉංග්‍රීසි දන්නේ නැතුව ඇවිල්ලා මම ඉංග්‍රීසි උගන්වන්න ආවොත් මම එතන ඒක අවුල් කරනවා. හරිද? එහෙනම් අපිට යම්කිසි ගුණාත්මක තත්ත්වයක් තිබෙන්න ඕන. හරිද? ඕකට කියනවා එක්සලන්ස් කියලා. විශිෂ්ටත්වය. නිර්ණායකය. ඔව් විශිෂ්ටත්වය. විශිෂ්ටත්වය කියන්නේ අතරමැදි තත්ත්වයක් නෙවෙයි. ඒක අපි කියන්නේ ඒක පරමාදර්ශී තත්ත්වයක්. නමුත් මෙහෙමයි. විශිෂ්ටත්වය කියන්නේ ලෝකෙන් හොඳම පුද්ගලයා වෙන එක නෙමෙයි. අපි හිතමුකෝ දැන් ඔයා කෑම එකක් හදනවා කියලා. හරිද? ඔයා බත් එකකින් රයිස් කුකරේ ගාලා හරි හදන්න පුළුවන්. හරි දැන් පරිප්පුවක්, මාළුවක්, මසක් හදනකොට, එළවලුවක් හදනකොට ඒක ලෝකේ රසම එළවලුව ව්‍යංජනය වේ යුතු නැහැ. හරිද? නමුත් ඒක ඔබට කරන්න පුළුවන් උපරිම හොඳට හදන්න ඕන. ඒක ආශාවෙන් තමන් කරන්න ඕන. ඒක රස විඳින අය ගැන සතුටු වෙලා ඒක කරන්න ඕන. ඉතින් අපිට ඕක කරන්න පුළුවන් නම් අපි හදන්නේ අලුත් ජාතියක්. අපි අලුත් ජාතියක් හදන්න ඕන. ඒ හදන්න තමයි අලුත් විදියට හිතන අලුත් විදියට පරම්පරාවක්. අලුත් විදිහට කරන. මම හිතන්නේ වැදගත්ම දේ හිතන එකට වඩා අලුත් විදියට කරන ක්‍රියාවෙන් ඔප්පු කරන එක. ඕක තමයි ජනරාජධානී අපේක්ෂාව. මේක දේශපාලන ව්‍යාපාරයක් නෙමෙයි. ඒක මොකද අර පන්සල් ගන්නවා. අපි යන්නේ අපේ අවබෝධයක් තියෙනවා. දැන් ඒ කියන්නේ ඔයා රටේ කෑ ගහලා යන්නේ නැහැ නේ, පාරේ යනකොට කෑ ගහලා යන්නේ නැහැ. මම ජනරාජධානී. නමුත් ඔයාගේ හැසිරීම ඔයා අපි කඩේකට යනවා. ඔයා බත් කඩේකට ගිහිල්ලා බත් කනවා. ඔයා බත් මේසෙ පුරා වපුරලා කෑම හලලා දුල් හලලා එහෙම විනාශ කළා ඊළඟට එන මිනිස්සුන්ට වාඩි වෙන්නවත් බැරි මේසයක් නෙවෙයි නම් ඔයා හදලා යන්නේ. පිළිවෙලට කාලා පිළිවෙලට තියලා තිබුණ විදිහටම තියලා යනවා නම් ඔයා ජනරාජධානිය කෙනෙක්. හරිද? මම මේ අපි කතා කරන්නේ නැති මාතෘකානේ වැසිකිළියටනේ. ඔව්. ඊළඟ මිනිස්සුන්ට යන්න පුළුවන් තත්යකට වැසිකිළිය අපි හදලා යනවා නම් ඔයා ජනරාජධානිය කෙනෙක්. හරිද? ඔයා දැන් කාලා ඉඳුල් ටික මෙහෙම පාරේ විසිකල්ලා යන්නේ නැත්තම්. හරිද? මග කොහේ හරි දාන්න නැතුව ඒක කොහේ හරි ගිහිල්ලා අපි ඒකට අදාළ බඳුනට දාන්න තරම් තමන්ට තියෙනවා නම් යම්කිසි ඩිසිප්ලින් එකක්. ඔයා ජනරාජධානිය. ඔන්න ජනරාජධානියේ මිනිස්සුන්ව මනින්න පුළුවන්. හැස්රි. අද අපි රැස්වීමක් තියලා ඉවර වෙලා. හරිද? ඊට පස්සේ රැස්වීම සංවිධානය කරපු අය ඒක පාරවල් අතු ගාලා ඒක ශාලාව අතු ගාන එක නෙමෙයි. එන හැම මිනිස්සයම ඒක හරියට කරනවා නම් මාගේ රාජකාරිය දැනගෙන තියෙන්න ඕන. කරලා යනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් තමන් කාපු දීපුවා අදාළ තැන් වලට දාලා යනවා නම් ඕක කවුරුත් ඇවිල්ලා ආයේ කරන්න දෙයක් නැහැ. ඇත්තටම ඔව්. ඉතින් අන්න එහෙම જાතියක් හදන්න බැරි නෑ. එහෙම જાතියක් මේ ජපානයේ ඉන්නවා. ඉතින් අපිට ඒගොල්ලන්ගේ ආදර්ශයට අරගෙන ඒ தත්ත්වයට හරිය එන්න බලන්න. ඒක තමයි අපිට කරන්න ඕනේ. හරිද? ඉතින් ඔය ජනරාජධානිය සෑදීම සම්බන්ධයෙන් ඔයාට ප්‍රශ්න තියෙනවා නම් අපි ඊළඟ දවසේ කතා කරමු. අනිවාර්යෙන්ම. මම හිතන්නේ ප්‍රයාණේ වචනේ තමයි අපි මේ පටන් ගත්තේ. හැබැයි සෑහෙන දුරක් ගියා. මේක තමයි ඉස්සරහට එන්න තියෙන ජන රාජධානිය. මම ආයිත් කියනවා ජන රාජධානියේ මූලාරම්භය. ඉතින් මේ කරන්න යන්නේ වෙන කාටවත් නොවේ. ඔබටමයි. ඔබගේ මතු පරම්පරාවට. ඉතින් අද ඉන්න තරුණ පරපුර අපි ඉස්සරහට යනකොට දරුමල්ලු ඒ වගේ ඒ දරුමල්ලන්ගේ දරුමල්ලු දකින්නත් ඉන්න පුළුවන්. සමහරවිට ඉන්න නැති වෙන්න පුළුවන්. ඒත් මේ අලුත් කන්සෙප්ට් එක මේ නිර්මාණය මම හිතන්නේ ලංකාවට අනිවාර්යම ඕන දෙයක්. මම හිතන්නේ හැමෝටම ඕන දෙයක්. තමාට සහ අනුන්ට තමාගෙන් අනුන්ට මම එහෙම කිව්වොත් හරියද? ඉතින් මේකේ පොඩි ටැග්ලයින් එකක් තියෙනවා. ඒක තමයි සුවිසල් සිහිනයක් සැබෑ කරවන්නට. ඉතින් මං හිතනවා සේනක අපිට තව ඉස්සරහට තව මේ ගැන කතා කරන්න පුළුවන්. දැනට අපි මේ මදකට නවත්වමු. ඉතින් මතක තියාගන්න මේ ඕගලන් වෙනුවෙන්, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ජනයා වෙනුවෙන්, මතු පරපුර වෙනුවෙන් ඉස්සරහට එන්න තියෙන ලොකු වැඩක් කිව්වත් හරිද සේනක? හරි. මම හිතන්නේ ලොකු වැඩක් නෙවෙයි, අති විශාල
වැඩසටහනක්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක කාටවත් නෙවෙයි ඔබට සහ ඔබේ මතුවට එන්න ඉන්න දූ දරුවන්ට ප්‍රයාණය හෝ රාජධානිය සුවිසල් සීනයක් සැබෑ කරවන්නට. දැනට අපි නවතිනවා. ආයිත් සැරයක් මේ විදිහටම හම්බ වෙමු.